Hello guys, කොහොමද ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් අද වීඩියෝ එක ගියනේ ලන්ඩන් ඉඳලා. ඉතින් මම මගේ හයර් ස්ටඩීස් වලට ලන්ඩන් වලට මූව් වුණා. මගේ මාස්ටර්ස් වලට. ඉතින් මම යෝක් සෙන්ට් ජෝන් යුනිවර්සිටි ලන්ඩන් කැම්පස් එකේ තමයි මගේ මාස්ටර්ස් කරන්නේ. ඉතින් මේ ඉන්නේ බකින්හම් පැලස් එක ඉස්සරහා. ඉතින් ඔයාලට පේනවා ඇති. අපිට යුනිවර්සිටි එකෙන් බස් ටුවර් එකකුයි බෝට් රයිඩ් එකකුයි ප්ලෑන් කරලා තිබුණා. ඉතින් මේ බස් ටුවර් එක ඉතින් එක හරිම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් ලන්ඩන් ඩබල් එක බස් එකේ තමයි අපි මේ යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බකින්හම් පැලස් එක පහු කරගෙන කෙනෙක් ගොඩක් ප්ලේසස් ලන්ඩන් වල කවර් කරා බස් ටුවර් එකේ. මෙතනින් ගියාට පස්සේ මෙතන ඉන්නවා ගාඩ්ස්ලා. ඉතින් අපිට මේක ඔයාලා දැකලා ඇති මේ ගාඩ්ස්ලා චේන්ජ් වෙනවා ටයිම් එකකට. ඉතින් අතට අපි ගිය වෙලාවේ නම් චේන්ජ් වෙන ටයිම් එක නෙමෙයි. ඉතින් මේ බකින්හම් පැලස් එක ළඟ තමයි ගාඩ්ස්ලා ඉන්නේ. ඊට පස්සේ මේ තමයි අපේ බෝට් රයිඩ් එක. ඉතින් මම තම්බ්නේල් එකේ දාපු විදිහට ඇත්තට මේක හරිම චීප් ප්‍රයිස් එකකට තමයි අපිට මේක යුනිවර්සිටි එකෙන් දුන්නේ. ඇත්තටම බෝට් රයිඩ් එකට පවුම් 5ක් සහ මේ බෝට් බස් ටුවර් එකට පවුම් 5ක් තමයි යුනිවර්සිටි එකෙන් අපේ ස්ටුඩන්ට්ස් ලාගෙන් අරගත්තේ. ඉතින් ඇත්තටම මේක නිකන් නෝමල් කොස්ට් එක ගත්තොත් එහෙම සෑහෙන ගාණක් යනවා. මේ බස් ටුවර් එකක් වගේ බෝට් රයිඩ් එකක් මේ තේම්ස් රිවර් එකේ යන්න. ඉතින් ඇත්තටම අපිට මේ දෙකම කොස්ට් උනේ පවුම් 10ක් වගේ. ඉතින් යුනිවර්සිටි එකෙන් ස්ටුඩන්ට්ස්ලාට දෙන ඔෆර් එකක් විදිහට තමයි මේක ඕගනයිස් කරලා තිබුණේ. ඉතින් ඒක හරිම අලුත් අත්දැකීමක් සහ හරි ඒ අත්දැකීම ආයේ කවදාවත් අරගන්න වෙන්නේ නැති නිසා ඉතින් මමත් අනිවාර්යයෙන්ම මේකට ජොයින් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති අයිකනික් ප්ලේසස් ලන්ඩන් වල තියෙන ලන්ඩන් අයි එක තමයි පහෝනේ. ඉතින් මේ තියෙන බිග් බෙන් එක සහ වෙස්ට්මිනිස්ටර් ඇබේ. ඉතින් හරිම ලස්සනයි මේ ගොඩනැගිලි සහ ඔයාලට පේනවා. ඉතින් ලන්ඩන් කියන්නේ අමුතුම සිටි එකක්. ඉතින් ඇත්තටම ඒක ඩ්‍රීම් සිටි එකක් කියලා කිව්වොත් හරි. ඇත්තටම මගේ ලොකු හිණයක් වෙලා තිබ්බ සිටි එකක් තමයි ලන්ඩන් කියලා කියන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි. මේක ගොඩක් දිගයි මේ වෙස්ට්මිනිස්ටර් ඇබේ එක. ඔයාලට පේනවා ඇති කියන්නේ බෝට් රයිඩ් එක අපි අතට මෙතනින් ඒගොල්ලෝ ගිහිල්ලා ආයි හරවගෙන යනවා. එතකොට ඇත්තට මේ ප්ලේසස් අපි දෙපාරක් වගේ දැක්කා. මේ තියෙන්නේ බෝට් එකේ පල්ලෙහා තට්ටුවේ. එයාට ගියාම පේන විදිය ඉතින් අපි කලින් හිටිය උඩ මේ පල්ලෙහා තට්ටුවට ගියාම ඇත්තට වතුර මට්ටමින් වගේ තමයි බෝට් එක යන්නේ. ඉතින් සෑහෙන දුරක් ගියා. පැය 4ක් විතර වගේ මට මතක හිටියද බෝට් රයිඩ් එක තිබුණා. ඉතින් මේක ඇතුළට ළමයි වෝටර් කියන්නේ ලික්විඩ් මොකද ගේන්න දෙන්නේ නැහැ. ඉතින් අපි එතරට එනකොට ඔක්කොම ලික්විඩ් ඒවා හලලා එන්න ඕනේ. ඉතින් මේ වලට තියෙන එතකොට ඇපාර්ට්මන්ට්ස් හොටෙල්ස් ඒවා ඔක්කොම හරිම ලස්සනයි. සහ බිල්ඩින් ස්ට්‍රක්චර්ස් හරිම ලස්සන විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. සහ අවුරුදු දහස් ගණන් පරණ ඒවා මම හිතන්නේ මේ හැම බිල්ඩින් එකක්ම වෙන්න ඕන. මොකද ලොකු ඉතිහාසයක් තියෙනවා මේ හැම බිල්ඩින් එකකම ලන්ඩන් නගරයේ තියෙන. ඉතින් මේ පේන් තවත් ෂිප් එකක් එක නම් ආමි ෂිප් එකක් වෙන්න ඕන. එතකොට මේක ඇත්තටම ගොඩක් අලුත්ම අත්දැකීමක් වුණා මගේ ජීවිතය. ඇත්තටම මේ රයිඩ් එක සහ මේ බෝට් ටුවර් එක හරිම ලස්සන අත්දැකීමක් වුණා. සහ මේ දවස්වල ට්‍රිප් එකේ දවසන ඇතරම හරිම සීතලයි. සහ බෝට් එක යනකොට ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් තව හුළඟත් එක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් හරිම සීතලයි. සහ අපි හොඳට කන් වැහෙන්න සහ ග්ලව්ස් ඉඳලා දාගෙන හිටියා සීතල වැඩි වෙනකොට. ඉතින් මේ පහ කරගෙන මේ ඔයාලට පේනවා ඇති මෙතන පේන්නේ ලන්ඩන් ටවර් බ්‍රිජ් එක. ඉතින් ඒකත් ඇත්තටම දැන් මේ දවල් වරුවක ළමයි. එතකොට ඔයාලට පේන්නේ මේ දවල් කාලයකනේ ඇත්තටම ලන්ඩන් මීට වඩා තවත් ලස්සනයි මේ ලන්ඩන් ටවර් බ්‍රිජ් එක රෑ කාලෙකට. මම ඉස්සරහා වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට රෑට එක කොහොමද කියන්න. හරිම ලස්සනයි. සහ මෙතන මේ පේන ඇති ඔයාලට
මේ අපි යන්නේ දැන් ටවර් බ්‍රිජ් එක යටින් මේක අර සමහර වෙලාවට ලොකු ෂිප් එකක් එකට මේක ඕපන් වෙනවා. ඒක සමහර වෙලාවට බලන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙතන ඒක යටින් තමයි අපි මේ යන්නේ. මේ උඩ මිනිස්සු ඉන්නවා පේනවනේ. මේ කොටස තමයි දෙකට ඕපන් වෙන්නේ දෙපැත්තට. ඊට පස්සේ අපිට බෝට් රයිඩ් එකේ ඇත්තටම ෆන් ඉවෙන්ට් එකක් තිබුණා. ඒක ඇත්තටම හැම කන්ට්‍රීස් වලම ස්ටුඩන්ට්ස් ලා මේක ඉන්නවා. ඉතින් ඒ කන්ට්‍රීස් වල songs ප්ලේ කරකට DJ ඉවෙන්ට් එකක් තිබුණා. DJ dancing ඉවෙන්ට් එකක් තිබුණා. ඉතින් අපේ රටේ සින්දුත් ගොඩක් ප්ලේ වුණා. ඉතින් මේක හරිම එන්ජොයි කරා අපි මේ ඉවෙන්ට් එක. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු හැමෝටම. bye.